ස්වර්ණවාහිනියේ හෙළිදරව්ව වැඩසටහන පටිගත කරන්න ගියාම වෙච්ච සිදුවීමක්. පැරණි නඩු තීන්දුව පිළිබඳව සහ වැඩි අපරාධ සම්බන්ධයෙන් අධිකරණවල හෙළිවෙච්ච කාරණා මේ අපි නැවත ප්‍රතිවිකාශනය කරමින් ඉදිරිපත් කිරීමක් කරා වැඩසටහන. අද වගේ නෙවෙයි මේ එදා ඒ කියන දවස්වල බොහොම නොදියුණු පැත්තක්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කතා කරා සමහර ඉස්කෝලවල ලැබ් වල තියෙනවනේ ඇටසැකිලි. නමුත් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ ඇටසැකිල්ලක් නැහැ. ඉතින් අපිට ආරක්ෂක අංශවලත් අය ගොඩාක් උදව් කරා. දේශපාලන වැඩසටහන් කරන අය බව දන්නවා. නමුත් ඉතින් අපිත් එක්ක කතා කරන්න හැමෝම කැමතියි. ඉතින් අපි ඔය අතරවාරේ කතා කරනකොට මේ සාමාන්‍ය අයත් එක්ක කතා කර ඉන්නකොට අපි කිව්වා මේ අපි මේ වැඩසටහනකට ආවේ මේ අපිට මේ ඇටසැකිල්ල හොයාගන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකකට මොකද කරන්නේ මට වැඩේ හරි කිව්වා. ඊළඟ කිව්වා ඇට කට්ටක තියෙනවා කවර දෙකක් තියෙනවා ඇටසැකිල්ල තියෙනවා හරි කිව්වා. අනේ අපේ ආච්චිගේ කෙස් ටික වගේමයි. ගම්බේර ප්‍රදේශයේ කොහෙන්ද දැන් මේ මිනිහා මේක කොහෙන් ගෙනාවද කියලා දන්නේ නැහැ නේ මේ ඇටසැකිල්ල. මල්ශාලාවේ කෙනාගේ නෑ මෙහෙ වෙන්න බෑ මහත්තයා මෙහෙන් මං වැඩේ ඔය මේ කවුරුත් දකින්න විදිහ නෑ ඕක මේ අරගොල්ලෝ අර ගියපු ගමෙන්ම තමයි මේක වෙලා තියෙන්නේ. දේශපාලන ජීවිතයේ අපූර්ව අත්දැකීම් ගැන කතා කරනකොට තවත් සුවිශේෂී සිදුවීමක් වුණා. මේ සිදුවීම ස්වර්ණවාහිනියේ හෙළිදරව්ව වැඩසටහන පටිගත කරන්න ගියාම වෙච්ච සිදුවීමක්. එතකොට චන්දන සූරිබණ්ඩාර මහත්මයා තමයි හෙළිදරව්වේ අධ්‍යක්ෂණය කරේ. එතකොට පිටපත අතම අවස්ථාවවලදී පිටපත මමත් ලිව්වා, තාරකා වාසල මුදලි ආරච්චි අපේ සහෝදරියත් ලිව්වා. ඉතින් මේකේ දැන් මමත් සහාය කටයුතු වල යෙදමින් ඉන්නකොට අපිට තිබුණා මේ අපි පැරණි නඩු තීන්දුව පිළිබඳව සහ වැඩි අපරාධ සම්බන්ධයෙන් අධිකරණවල හෙළිවෙච්ච කාරණා මේ අපි නැවත ප්‍රතිවිකාශනය කරමින් ඉදිරිපත් කිරීමක් කරා වැඩසටහන. ඉතින් දැන් මේකට සඳහා අපිට එක්තරා වැඩසටහනක් අපි යොදාගත්තා. ඒක මේ ওই මත්තල වර්තමානයේ මත්තල ගුවන්තොටුපොළ නම් ඉස්සර තිබුණේ මත්තල ගම්මානය. ඉතින් මේක මේ අද වගේ නෙවෙයි මේ එදා ඒ කියන දවස්වල බොහොම නොදියුණු පැත්තක්නේ. ඉතින් මේකේ සිදුවීමක් තිබුණා මේ එක්තරා අපරාධ සිද්ධියක් පිළිබඳව කෙනෙක් මරලා දාලා මේ ඒ මරපු සිද්ධියක් සම්බන්ධයෙන් ඇටසැකිල්ලක් දැකලා මේ හරක් බලාගන්න ඉන්න ළමෙක් හරකුන් දක්කගෙන යනකොට එකපාරට කැලේදී පඳුරක් අස්සේ ඇටසැකිල්ලක් දකිනවා. මේ ඇටසැකිල්ල දැකලා දුවගෙන ඇවිල්ලා ගමට ඇවිල්ලා කියනවා මේ ඇටසැකිල්ලක් තියෙන විදිහට ගමේ අය ඇවිල්ලා බලලා පොලිසියත් ඇවිල්ලා අරගෙන යනවා. පස්සේ බලනකොට මේ අපරාධයට සම්බන්ධ අතුරුදහන් වෙච්ච පුද්ගලයාගේ ඇටසැකිල්ල තමයි. දැන් මේ කතන්දරය තමයි අපේ තේමාව වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපිට මේ ඇටසැකිල්ලකුත් ඕනේ මේ වැඩසටහනේ. දැන් ඒ රූපරාමුත් තියෙනවනේ. ඉතින් අපි මත්තල ඔය කියන ප්‍රදේශයටම ගියා. ගිහිල්ලා මට මතකයි ලාම්තෙල් මුදලාලි කියලා චරිතෙකුත් ඒකේ තිබුණා. ඉතින් දැන් මේ සඳහා සියල්ලම අපි බැලුවා. දැන් ඇටසැකිල්ලක් හොයාගන්න ඕන මේකට මේ කැලේ තියලා පඳුරක් අස්සේ තියලා ඇටසැකිල්ල හඳුනා ගැනීමේ කාර්යය කරන්න එපා. නමුත් අපිට දැන් ඇටසැකිල්ලක් නැහැ. අපි ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කතා කරා සමහර ඉස්කෝලවල ලැබ් වල තියෙනවනේ ඇටසැකිලි. නමුත් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ ඇටසැකිල්ලක් නැහැ. ඉතින් අපිට ආරක්ෂක අංශවලත් අය ගොඩාක් උදව් කරා. මේ සහයෝගය දෙනවනේ. ඉතින් මේ වැඩසටහනක් වුණා. ඉතින් අපි දැන් ලුණුගම්බහෙර ප්‍රදේශයේත් ගියා. ගිහිල්ලා දැන් ওই දෙබර වැව ඒ පැතිවලත් ගියාම අපිත් එක්ක ඉතින් හැමෝම මේ දැන් අපි දේශපාලන වැඩසටහන් කරන අය බව දන්නවා. නමුත් ඉතින් අපිත් එක්ක කතා කරන්න හැමෝම කැමතියි. ඉතින් අපි ඔය අතරවාරේ කතා කරනකොට මේ සාමාන්‍ය අයත් එක්ක කතා කර ඉන්නකොට අපි කිව්වා මේ අපි මේ වැඩසටහනකට ආවේ මේ අපිට මේ ඇටසැකිල්ල හොයාගන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකකට මොකද කරන්නේ චුට්ටකින් අපි මේ අපේ මල්ශාලාවේ අහවලාට කියමු කියලා කෙනෙක් කිව්වා. ඉතින් එයාත් ආවා. ඇවිල්ලා බොහොම අපිත් අපි කිව්වා මේ තරුණයෙක් අපි කිව්වා මේ මහත්තයා අපිට පොඩි මේ වැඩසටහනකට මෙන්න මේ වගේ ඕනේ ඇටසැකිල්ලක් කලේ තියෙනවා පඳුරක් තුල. ඒ ඇටසැකිල්ල කට්ටිය දකින දර්ශනයක් ගන්න ඕනේ. ඉතින් අපිට ඇටසැකිල්ලක් තමයි වුමනා වෙන්නේ කියලා. නෑ කිව්වා කවදද කියලා. අපි කිව්වා අපිට හෙට මේක ෂූට් කරන්න පුළුවන්. හෙට දවසේ අපිට ඇටසැකිල්ල හම්බ වෙනවා නම් ගේන්න අපිට හොයාගන්න පුළුවන්. හෙට වුණත් අපිට පුළුවන් කියලා.
හරි කියලා ගියන් එයා ගියා. දැන් පහුවදා උදේ අපි ඒක ගැන අපිට ලැබෙනවද නැද්ද කියලා නෑ. අපි ඒ සඳහා තවත් දර්ශන පටිගත කරන්න සූදානමින් වැඩ කටයුතු ආරම්භ කරේ නෑ. මේ සූදානමින් උදේ ආහාර ගන්නකොට අපිට පණිවිඩයක් හම්බුණා මේ හම්බෙන්න කට්ටියක් ඇවිදලා ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා බැලුවාම අපේ අර ඊට ඉස්සෙල්ලා දවසේ කතා කරපු මල්ශාලාවේ ඒ අයිති කෙනා තරුණයෙක්. මට වැඩේ හරි කිව්වා. වැඩේ හරි ඒ කියනකොටම දැන් අපි දැක්ක හර්ස් එකකුත් තියෙනවා. ඊළඟ ඇට කට්ටියක තියෙනවා කවර දෙකක් තියෙනවා. දැන් ඇට සැකිල්ල තියෙනවා හරි කිව්වා. ඒකම දැන් අපි දැන් මේක පඳුරක් තියෙන වෙන්නේ පයි මේක හොයාගන්න. ඉතින් දැන් අපි එහෙනම් හා කියලා දැන් මේක අපි යන්නේ අපි දැන් ගිහිල්ලා පළවෙනි දේ දර්ශන ටික කරන්න සූදානමින් දැන් ලුණුගම්මෙහෙර ප්‍රදේශයේ පඳුරක් ළඟ කැලෑ ගොඩක පඳුරක් ළඟ මේ ඇටසැකිල්ල අර කරා මල් ශාලාව එක්කනම හැදුවා. ටිකක් තියෙන විදිහකට තිබ්බා. තියලා දැන් අපිට මේ අර පළවෙනියට මේක දකින්න කෙනා දැක්කට පස්සේ දැන් එයා කෑ ගහනවනේ. කෑ ගහලා බය වෙලා ගමට දුවනවනේ. ගමට දුවලා ගමේ මිනිස්සු එනවනේ ආයේ බලන්න. දැන් ගමේ මිනිස්සු ටිකකුත් අපිට ඕනේ. ඉතින් අපි ලුණුගම්මෙහෙර ඒ අවට ප්‍රදේශයට කීප දෙනෙකුට ගෙවල් වල ඉන්න කට්ටියට අපි මම හිතන්නේ 50ක් 100ක් විතර වගේ අපිට ගෙන්න ගන්න ඕන වුණා එතෙන්ට. ඉතින් අපි කිව්වහම මේගොල්ලෝ මේ ආවා. ඉතින් ඇවිල්ලා දැන් අපි ඒගොල්ලෝ පැත්තකට ගිහලා දැන් ඒගොල්ලන්ට කිව්වා දැන් එක එකනා ගිහිල්ලා බලන්න කියලා. දැන් ඉතින් ගිහිල්ලා බලලා එනවා. ඒ අතර වාරේ මේ සාමාන්‍යයෙන් ඇවිල්ලා කතා බහ කරන දැන් අපි රූපගත කරන අතර වාරේ මෙහා පැත්තේ අපි කතා වලටත් සවන් දෙනවනේ. එක තැනක ටිකක් අවුරුදු 19ක 20ක විතර ගෑනු ළමෙක් සහ අවුරුදු 23ක විතර පිරිමි ළමෙක් 20ක 22ක විතර මේ දෙන්න කතා වෙනවා. අනේ අපේ ආච්චිගේ කෙස් ටික වගේමයි. මේක මේ අනේ මන්ද අපේ ආච්චිගේ කෙස් ටික වගේම. හැබැයි ඉතින් දැන් අපි ටිකක් කලබල වුණා. ආච්චි ලුණුගම්මෙහෙර ප්‍රදේශයේ කොහෙන්ද දැන් මේ මිනිහා මේක කොහෙන් ගෙනාවද කියලා දන්නේ නැහැ නේ මේ ඇටසැකිල්ල. ඉතින් වැඩේ ඉවර කළා අපි ගිහිල්ලා දැන් අර මිනිස්සෙකින් අපි හෙව්වා මේ ඔයා මේ ඇටසැකිල්ල කොහෙන්ද ගෙනාවේ මේ ලුණුගම්මෙහෙරද? නෑ නෑ ඒක හරි සර්. ඒක මේ අපේ මේ හරි කිව්වා. ඒක පස්සේ දැන් අපි අර ටිකක් හොයලා බැලුවා අර කියපු ළමයි දෙන්නගේ සලකුණු ඉතින් අපිට උදව් කරන අය. අමතේ ඒගොල්ලෝ මේ මෙහෙ නෙවෙයි ඒගොල්ලෝ මේ ටිකක් ඈත ගමකුත් කිව්වා ඒ ප්‍රදේශයේ අය මෙහෙ නෙවෙයි මේ ඒගොල්ලෝ මේ ඔය නෑදෑ ගෙදරක ඇවිල්ලා ඉඳලා බලන්න. ඊට පස්සේ ඉතින් දැන් අපි අර සුවදව කතා කරන ගමන් අර මල්ශාලාවේ කෙනාගේ නෑ මෙහෙ වෙන්න බෑ මහත්තයා මෙහෙන් මං වැඩේ ඔය මේ කවුරුත් දකින්න විදිහ නෑ ඕක මේ අරගොල්ලෝ අර ගියපු ගමෙන්ම තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් අපි හැබැයි ඉතින් අපි අහුව දැන් ඒක කොහොමද මේ නෑ ඒක ඊට පස්සේ අපි ඒ විදිහටම එතෙන්ට ගිහිල්ලා තියලා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. පස්සේ බලනකොට ඉතින් මේ මල්ශාලාවේ කෙනා කොහේ හරි ඈත ගමක කෙනෙක්ගේ ඇටසැකිල්ලක් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ කියලා පස්සේ තමයි අපිට මේ තොරතුර ආරංචි වුණේ.